මෝර්නිං ස්ටාර් සහ ඊවිනිං ස්ටාර් කැන්ඩල් පැටර්න් හරියටම මාකට් එකේ අඳුරගන්නේ කොහොමද මේ වීඩියෝ එකෙන් බලමු. එතකොට ඔයාලට පේනවා මෙතන කැන්ඩල්ස් තුනක් තියෙනවා. පළවෙනි කැන්ඩල් එක ලොන්ග් බොඩි එකක් තියෙන රෙඩ් කැන්ඩල් එකකුයි, දෙවෙනියට ෂෝට් බොඩි එකක් තියෙන ග්‍රීන් කැන්ඩල් එකකුයි, තුන්වෙනියට ලොන්ග් බොඩි එකක් තියෙන ග්‍රීන් කැන්ඩල් එකකුයි. එතකොට මෙන්න මේ කැන්ඩල්ස් තුනේ පැටර්න් එකට තමයි අපි මෝර්නිං ස්ටාර් පැටර්න් එකක් කියන්නේ. එතකොට මේ මෝර්නිං ස්ටාර් පැටර්න් එකෙන් අපිට මාකට් එක අප් වෙනවා කියලා කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන්. හරි. එතකොට මේ තියෙන්නේ ඊවිනිං ස්ටාර් කැන්ඩල් පැටර්න් එක. එතකොට මෙතනදී කැන්ඩල්ස් තුනක් තියෙනවා. පළවෙනි කැන්ඩල් එක ලොන්ග් බොඩි එකක් තියෙන ග්‍රීන් කැන්ඩල් එකකුයි, දෙවෙනියට ෂෝට් බොඩි එකක් තියෙන රෙඩ් කැන්ඩල් එකකුයි, තුන්වෙනියට ලොන්ග් බොඩි එකක් තියෙන රෙඩ් කැන්ඩල් එකකුයි. එතකොට මේ පැටර්න් එකට තමයි අපි ඊවිනිං ස්ටාර් පැටර්න් එකක් කියන්නේ. එතකොට මෙතනදී අපිට මාකට් එක සෙල් වෙනවා කියලා කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ මෝර්නිං ස්ටාර් කැන්ඩල් පැටර්න් එකකින් පස්සේ මාකට් එක අප් වුණ අවස්ථාව. එතකොට මේ තියෙන්නේ ඊවිනිං ස්ටාර් කැන්ඩල් පැටර්න් එකකින් පස්සේ මාකට් එක සෙල් වුණ අවස්ථාව. ඉතින් මේ වගේ ට්‍රේඩින් ගැන මුල සිට සරලව ඉගෙන ගන්න කැමති නම් මේ වීඩියෝ එකට yes කියලා කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට හෙල්ප් කරන්නම්.